ඔන්න ඉතින් ඉස්සර කාලේ හිටපු කවටෙක් නෙදුවේ පුතේ අන්දරේ කියන්නේ. ඔන්න දවසක් අන්දරේ රජමාලිගාවට ඇවිදගෙන යනකොට එයා දකිනවා මාලිගාවේ මිදුලේ සීනි වේලෙන්න දාලා තියෙනවා. අන්දරේ සීනි කන්න හරිම ආසයි. මේ සීනි නේද වේලෙන්න දාලා තියෙන්නේ. කාලෙකින් සීනි කන්නන් දැරි වුණා. රජතුමාගෙන් සීනි ටිකක් ඉල්ලලා බලන්න ඕන. අන්දරේ නේද අර කෑදරකමින් සීනි දිහා බලාගෙන ඉන්නේ. හොඳ බොරුවක් කියලා සීනි ටික ආරක්ෂා කරගන්න ඕන. නැත්තම් මේක සීනි ටික කාලා දායි. රජතුමනි, අර එළිය වේලෙන්න දාලා තියෙන්නේ සීනි නේද? නෑ අන්දරේ, ඒ සීනි නෙවෙයි. ඔය මේ සුදු පාට පස් වර්ගයක්. රජමාලිගාවේ කැඩුණු බිත්ති ටිකක් තියෙනවා. ඒව හදන්න තමයි ඔය ගෙනල්ලා දාලා තියෙන්නේ. රජතුමා මට බොරු කරනවා නේද? කරන්නම් කොහොඳ වැඩක්. ඉතින් කොහොම හරි රජතුමාව රවට්ටලා සීනි ටිකක් කන්න අන්දරේට ආස හිතුණා. අන්දරේ රජමාලිගාවේ ටික වෙලාවක් ඉඳලා ගෙදර යන්න පිටත් වුණා. යන ගමන් අන්දරේ සීනි කන්න ක්‍රමයක් ගැන කල්පනා කර තමයි ගෙදර ගියේ. එහෙම ගිහිල්ලා පුතාට කතා කරලා මෙන්න මෙහෙම කිව්වා. ඇයි තාත්තේ මට කතා කරේ? පුතේ, මම අද මාලිගාවට යනකොට සීනි වේලෙන්න දාලා තිබ්බනේ. සීනි? අනේ තාත්තේ මටත් ටිකක් ඉල්ලගෙන එන්න තිබ්බනේ. ඉල්ලුවා. උඹට තියා මටවත් දුන්නේ නෑනේ. රජතුමා කීවනේ ඒ වේලෙන්න දාලා තියෙන්නේ සීනි නෙවෙයි සුදු පාට පස් වර්ගයක් කියලා. සීනි කන්න ඕනේ නම් අපි දෙන්නට කරන්න පොඩි වැඩක් තියෙනවා. මොකද කියන්නේ? සීනි කන්න පුළුවන් නම් ඕන දෙයක් කරන්න. මගේ හොඳ පුතා, මම එහෙනම් ආයෙත් රජමාලිගාවට යනවා. මම ගියාට පස්සේ පුතා අම්මා මලෝ කියලා අඬාගෙන රජමාලිගාවට දුවගෙන එන්න ඕන. ඊට පස්සේ දැන් අපිට කන්න වෙන්නේ පස් කියලා වේලෙන්න දාලා තියෙන සීනි ටික කමු. මම වැඩේ තිතට කරන්නම් තාත්තේ. ඔන්න ඉතින් ආයෙත් මේ කපටි අන්දරේ රජමාලිගාවට යන්න පිටත් වුණා. රජතුමනි, තාම පස් ටික වේලිලා නෑ වගේ නේද? නෑනේ අන්දරේ, පස් ටික හොඳටම තෙමිලානේ තිබ්බේ. ඒ නිසා වේලෙන්න ටිකක් වෙලා යයි. අම්මා මැරුණා! අම්මා මලෝ! අන්දරේ, තමුන්ගේ පුතා නේද අර අඬාගෙන දුවගෙන එන්නේ? අම්මා මැරුණා! අම්මා මලෝ! මොකද්ද කීවේ පුතේ? ආයෙත් කියන්න. අම්මා මැරුණා තාත්තේ. අනේ මම කොහොමද මේ දුක දරාගෙන ජීවත් වෙන්නේ? හොඳට හිටිය හාමිනේට එකපාරටම මොකද මේ වුනේ? දැන් ඉතින් අපි ජීවත් වෙලා වැඩක් නෑ මගේ පුතේ. අයියෝ, අපට වෙච්ච දේ. දැන් ඉතින් අපිට කන්න වෙන්නේ පස් තමයි. උඹේ කටෙත් පස්, මගේ කටෙත් පස්. මේක දැකපු රජතුමාටත් කර කියා ගන්න දෙයක් නැති වුණා. පස් කනවා කියලා අන්දරේ පුතයි ඇති වෙනකන් සීනි කාලා ගෙදර යන්න ගියා.